රාජා හෝ මා හෝ ගංගා හෝ. ඔයාලා මේ කතාව අහලා තියෙනවද? සමහර අය අහලා ඇති. ඒත් ඒක හැදුනේ කොහොමද කියලා දන්නේ නැහැනේ. එහෙනම් ඒක දැන් කියලා දෙන්නම්. ඔන්න කොහොමත් එක රටක හිටිය රජ කෙනෙක්. මේ රජතුමාට ආසාවක් තිබ්බා තිත්ත නැති කොහොම ගෙඩියක් කන්න. ඉතින් රජතුමා මුළු රට පුරාම අනබෙරකාරයෝ යව්වලු තිත්ත නැති කොහොඹ ගහක් වවලා ගෙඩි හැදුවොත් ඇතෙක් පරට වස්තු දෙනවයි කියලා. මේ අතර යාළුවෝ දෙන්නේ ක්‍රස්සාවක් වාගෙන ගමින් ගමට යමින් හිටියා. එයාලටත් ඇහුණා මේ අනබෙරේ සද්දේ. මේ දෙන්න අනබෙරකාරයා නවත්තගෙන මේ අනබෙර ගහන්නේ මොකටද කියලා ඇහුවා. අනබෙරකාරයාත් රජතුමාගේ පයින්ඩේ කිව්වා. තිත්ත නැති කොහොඹ ගහක් වවන්න පුළුවන් කෙනෙකුට අපේ මහරජුරෝ විසින් ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. මේ යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වා හරි මට පුළුවන් ওই වැඩේ කරන්න. මේ පාර අනබෙරකාරයා මේ මිනිස්සයව රජවාසලට එක්කගෙන ගියා. එම්බා පුරුෂය "තට තිත්ත නැති කොහොඹ ගසක් වවා දීමට හැකිද?" රජතුමා ඇහුවා. "එහෙමයි රජතුමනි. මට හැකි" කියලා ඒ මිනිහා කිව්වා. "තට ඊට අවශ්‍ය කලමනා මොනවද?" රජතුමා ඇහුවා. "රජතුමනි, මට මසකට වරක් සීනි නැලි 100කුත් විශාල වෙඬරු හැලියකුත් ලැබුණොත් ඒ හොඳටම ඇති." මිනිහා කිව්වා. ඊට පස්සේ රජතුමා ඇහුවා "උඹට මේ අවශ්‍ය කරන දේවල් මම භාණ්ඩාගාරයෙන් ලබා දෙන්නම්. ඒත් උඹ මේ කොහොඹ ගහ වවන්නේ කොහෙද?" කියලා. "රජතුමනි, තිත්ත නැති කොහොඹ ගස් වලට හැමදාම පිරිසිදු වතුර ඕනේ. ඒ වගේම රොන් මඩ නැති සාරවත් පසකුත් ඕනේ. ඒ නිසා හොඳම තැන තමයි ගඟක් අද්දර මේ කොහොඹ ගහ හිටවන එක. ඒක රැක බලා ගන්න ඕනේ කරන හින්දා මම ඒ හරියෙම ඉන්නත් ඕනේ. ඒ හින්දා පැල්කොටේකුත් මට ඒ හරියෙම ලැබෙනවා නම් හොඳයි" කියලා මේ මිනිස්සයා කිව්වා. ඉතින් රජතුමත් ඒ මිනිහට ගඟ අයිනේ පැලක් දීලා මාසෙකට පාරක් සීනි වෙඬරුයි සපයනවා. ඔන්න ඉතින් කොහොඹ ගහ ටිකෙන් ටික ලොකු වීගෙන එනකොට මහා විශාල ගම් වතුරක් ඇවිත් කොහොඹ පැලේ ගහගෙන ගියා. ඒ පාර මිනිහා රජතුමාට ඒ බව දැනුම් දීලා තවත් කොහොඹ පැලයක් හිටෙව්වා. ඒ පැලෙත් ඊළඟ අවුරුද්ද ගම් වතුරට ගහගෙන ගියා. මේ විදිහට පිට 7 අවුරුද්දක් තිස්සේ මේ මිනිස්සයා හිටවපු කොහොඹ පැල 7ක්ම ගම් වතුරට ගහගෙන ගියා. 7 අවුරුද්දකට පස්සේ මේ මිනිස්සයාගේ පරණ යාළුවා ඇරිල්ලා මෙයාව හම්බ වුණා. ආදිය විස්තර කතා කරලා මේ යාළුවා ඇහුවා "කොහොමද මිත්‍රයා දැන් තිත්ත නැති කොහොඹ ගහේම?" එතකොට කොහොඹ පැලේ මවපු යාළුවා කියනවා "රාජා හෝ මා හෝ ගංගා හෝ" කියලා. ඔන්න ඔහොම තමයි මේ වාක්‍ය හැදුනේ. රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා කියන එකේ තේරුම දන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ කතාව අනික් අයටත් දැනගන්න දැම්ම මේක ෂෙයා කරන්න.